සුබ දවසක් වේවා හැමෝටම. අද අපි යන්නේ සෝමාවතී පුදබිමට. අපි මේ ගමන පටන් ගන්නේ පොළොන්නරුවෙන්. පොළොන්නරුව කියන්නේ ලංකාවේ කෘෂිකර්මයට ලොකු දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කයක්. ඉතින් මේ පෙබරවාරි මාර්තු කියන්නේ මහකන්නේ අස්වනු නෙළන කාලය. ඒ නිසා පාරවල් වල දිගටම අපිට වී වේලනවා බලා ගන්න ලැබුණා. මේ සෝමාවතී රක්ෂිතේ මැදින් අපට කිලෝමීටර් 15ක් විතර යන්න තියෙනවා. අලි වගේම තවත් කැලෑ සත්තු ඉන්න නිසා මේ පාර දිගේ හරි පරිස්සමෙන් තමයි යන්න ඕන. මේ රක්ෂිතේ එක පැත්තකින් මහවැලි ගඟ ගලනවා. ඉතින් වර්ෂා කාලේ ආවහම මේ සෝමාවතී ප්‍රදේශයේම වතුරෙන් යට වෙනවා. අතීතයේ ඉඳන්ම ආස්කම් වලින් පිරීලා තියෙන මේ සෝමාවතී පුදබිමේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා ධාතුව තමයි තැන්පත් කරලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී දුටුගැමුණු රජතුමාගේ පියා වූ කාවන්තිස්ස රජතුමාගේ නැගණිය වෙන සෝමාවතී දේවියගේ නමින් තමයි ඉදි කරලා තියෙන්නේ. අවුරුද්දේ හැම දිනයකම ඒ කියන්නේ ගම් අතුරෙන් යට වෙන දිනවල පවා මේ පුදබිමේ පවත්වන පුද පූජා ඒ ආකාරයෙන්ම පවත්වන බව පවසනවා. ලංකාවේ විවිධ දිශාවල ඉන්න බෞද්ධ බැතිමතුන් මේ පුදබිමට ඇවිල්ලා දක්ෂිණ දළදා වහන්සේ වන්දනා කරගෙන පුද සත්කාර පවත්වනවා. ඉතිහාසයේ විවිධ කාලවල විවිධාකාර වූ ආක්‍රමණ ඒ වගේම ස්වභාවික ආපදාවලට මුහුණ දුන්න මේ පූජා භූමිය නැවත හොයාගනු ලැබුවේ 1947 දී. ඒ පිළිබඳව හරි අපූර්ව කතාවක් තියෙනවා. එක් පුද්ගලයෙක් දැකලා තියෙනවා පොළොන්නරුවේ ඝන කැලයක් මැද්දේ රැස් විහිදෙන චෛත්‍යයක් තියෙනවා. ඒ බව දැනගත්ත සිරිමල්වත්තේ පියරතන නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථානය හොයාගෙන වැඩම කරලා තියෙනවා. ඉතින් අඩිපාරක්වත් නැති මේ ඝන කැලෑවේ උන්වහන්සේට මැදියම් රැය වෙනකනුත් මේ පුදබිම නම් හොයාගන්න හම්බ වෙලා නැහැ. ඒත් මැදියම් රැයේ උන්වහන්සේට කවුරුත් නැති මේ ඝන කැලෑවේ හේවිසි හඬක් ඇහෙනවා. ඒ හේවිසි හඬ ඇහෙන තැනට වැඩම කරපු උන්වහන්සේට ෂඩ්වර්ණයෙන් බුදු රැස් විහිදෙන චෛත්‍යයක් දැක ගන්න ලැබුණා. ඒ වගේම ඒ චෛත්‍යයෙන් වාදකයෙකු නොමැති හේවිසි හඬ ඇහුණු උන්වහන්සේ පුදුමයට පත්ව බුද්ධාලම්බන ප්‍රීතියට පත්වුණු බවයි සඳහන් වෙන්නේ. පසුව මේ චෛත්‍ය සෝමාවතී චෛත්‍ය විදිහට හඳුනාගෙන තියෙනවා. පසු කාලයේදීත් කීප වතාවක්ම මේ සෝමාවතී චෛත්‍යයෙන් බුදු රැස් විහිදුණු බව සඳහන් වෙනවා. ඉතින් ඒ පිළිබඳව විස්තර හා ඡායාරූප මේ විහාර භූමිය ඇතුලේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. මේ පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම ඉවර කරලා කොත් පැලඳවීමේ උත්සවය සිදු කරලා තියෙන්නේ 1981 ජූලි 4 වෙනිදා. පසු කාලයේදී LTT ත්‍රස්තවාදී උවදුරුවලට නිරන්තරයෙන්ම මේ පූජා භූමියට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් යුද්ධය නිමා කරාට පස්සේ ආයෙත් මහජනතාවට මේ පූජා භූමිය විවෘත කෙරුවේ 2009 වසරේදී. එදා ඉඳන් අද වෙනකන් අඛණ්ඩව මහජනතාවට මේ පූජා භූමිය විවෘත වෙලා තියෙනවා. අතීතයේ ඉඳන්ම අලි ඇතුන්ගේ ආරක්ෂාව මේ පූජා භූමියට ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. අදටත් මේ පූජා භූමිය අවට නිරන්තරයෙන්ම අලි ඇතුන් දැක ගන්න පුළුවන්. මේ ඉන්නේ ඒ වගේම පූජා භූමිය ළඟින්ම අපට දැක ගන්න පුළුවන් වුණ අලියෙක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙන්නම්.